වේවා කියලා ඔයගොල්ලන්ව අද සාදරයෙන් පිළිගන්නවා Darkness Tech YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මෙන්න මේ වගේ මල්ටිමීටර් එකක් කොහොමද යූස් කරන්න කියලා. ඉතින් මේ වගේ මල්ටිමීටර්ස් සාමාන්‍යයෙන් වෙනද පොලේ ගන්න තියෙනවා. ඉතින් මෙතන වර්ග දෙකක මල්ටිමීටර්ස් තියෙනවා. ඉතින් අපි බලමු මේ මල්ටිමීටර් එක කොහොමද යූස් කරන්න කියලා. ඉතින් මේ මල්ටිමීටර් එක ගැන කතා කරොත් ඉතින් මෙතන බ්‍රෑන්ඩඩ් දෙකක මල්ටිමීටර්ස් තියෙනවා. එකක් ඒකට බ්‍රෑන්ඩඩ් එකක් නෑ, අනිත් එක සන්වා. ඉතින් අනිත් එක චයිනා ස්කා පාට් එකේ චයිනා බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ මල්ටිමීටර්ස් අපිට සාමාන්‍යයෙන් යූස් කරද්දී අපිට ඕනම දේ තමයි මෙන්න මේ පොප්ස් දෙක. ඉතින් මේවට කියන්නේ ටෙස්ට් පොප් කියලා. ඉතින් මේ කළු පාට ටෙස්ට් පොප් එක අපි ගහ ගන්න ඕනේ මෙන්න මේ විදිහට මේකේ කොමන් කියන ඔප්ෂන් එකට. ඊට පස්සේ රතු පාට ටෙස්ට් පොප් එක දා ගන්න ඕන අපි ඊට උඩින් තියෙන එකට. ඉතින් මෙන්න මේගේ මල්ටිමීටර් එක නම් අපේ ටෙස්ට් පොප් දෙක මෙන්න මේ විදිහට මේකට මවුන්ට් කරලාමයි එන්නේ. ඉතින් ඒ හින්දා අපිට ටෙස්ට් පොප් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි දැන් මුලින් බලමු මේ කහ පාට මල්ටිමීටර් එක ගැන මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ කහ පාට මල්ටිමීටරේ මෙන්න මේ විදිහට 750 කියලා වෝල්ට් කියලා පැත්තක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෝල්ට් කියලා තියෙන පැත්තේ තමයි DC කරන්ට් එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ තියෙන බැටරි එක වෝල්ටේජ් එක අපි චෙක් කරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන මේ 20 තියෙන තැනටත් ඕන දාලා චෙක් කරන්න පුළුවන්. නැත්නම් මේ 200 තියෙන තැනට දාලා ඕන චෙක් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ DC චෙක් කරන පැත්තෙන් බැටරියක් කරන්ට් එක චෙක් කරලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේකට බැටරියක් යූස් කරනවා. ඉතින් මේ බැටරිය අරගෙන මම මෙන්න මේ විදිහට අපේ ටෙස්ට් පොප් දෙක තිබ්බට පස්සේ අපිට බලා ගන්න පුළුවන් 3.8ක වෝල්ටේජ් එක අපිට මේ බැටරිය තුල බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙන්න මේ බැටරිය හැම පැත්තකින් තියාගන්නවා. ඉතින් ඊට පස්සේ ගන්නවා අපේ අනිත් මල්ටිමීටර්. ඉතින් මේක සಣ್ಣ මල්ටිමීටර්. ඉතින් මේ සಣ್ಣ මල්ටිමීටර් ඔන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ අවුට්ෆිට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සಣ್ಣ මල්ටිමීටර් ඔන් කරගත්තට පස්සේ කිසිම DC AC ඔප්ෂන් එකක් නැහැ. ඕල් දාන්න පුළුවන්, නැත්නම් අපිට DC එකට දාලා චෙක් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න විදිහට ඒකට බැටරියක් අරගෙන ඒකේ වෝල්ටේජ් එක චෙක් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට මුලින්ම අපේ ටෙස්ට් පොප් දෙක මේකට තියලා අපි මේකේ වෝල්ටේජ් එක චෙක් කරගන්න. ඉතින් 3.8ක් තමයි ඒකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම එන්නේ ඒක දැන් පැත්තකින් තියාගත්තට පස්සේ ඊට පස්සේ ගන්න අපි කහ පාට මල්ටිමීටරේ. ඉතින් මේ කහ පාට මල්ටිමීටරේ AC DC කියලා දෙපැත්තක් තියෙනවා. ඉතින් මෙන්න මේකේ දැන් අපි දාන්නේ මෙන්න මේ AC පැත්තට. ඉතින් AC පැත්තේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ පැත්තේ. මෙන්න මෙතන තියෙන 750 කියන එකට තමයි ඔයගොල්ලෝ දා ගන්න ඕනේ. ඉතින් මේ 750න් තමයි ඔයගලන් ගෙදර තියෙන වෝල්ටේජ් කියන්නේ 230ට වඩා අඩු වැඩි කරන්ට් එකක් නේ ඔයගලන්ට එන්නේ. අන්න ඒක නිසා අපි 750 කියන ඔප්ෂන් එකට දාන්නේ. මේ 750 කියන ඔප්ෂන් එකට දාලා තමයි ඔයගලන්ගේ තියෙන නිවසේ තියෙන කරන්ට් එක අපිට චෙක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි නිවසේ තියෙන කරන්ට් එක චෙක් කරලා බලමු කොහොමද මේ නිවසේ තියෙන කරන්ට් එක පෙන්වන්නේ කියලා. ඉතින් මම ඒකට ගන්නවා අපේ නිවසේ තියෙන මෙන්න මේ විදිහට නිවසේ තියෙන පොඩි මල්ටි ප්ලග් එකක්. ඉතින් මේ මල්ටි ප්ලග් එක පාවිච්චි කරලා අපි ටෙස්ට් කරලා බලමු වෝල්ටේජ් එක කීයද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේක 227ක වෝල්ටේජ් එකක් සාමාන්‍යයෙන් AC වෝල්ටේජ් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් ඒක ගණවල පැත්තෙන් තියමු. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මල්ටිමීටර් යූස් කරලා ඇම්පියර් මයින්ඩ්. ඉතින් ඇම්පියර් මයින්ඩ් කරන්න ඕනේ මුලින්ම මෙන්න මේ ඇම්පියර් කියන ඔප්ෂන් එක තමයි මේකෙන් බලන්නේ. මෙන්න මේ රතු පාට ටෙස්ට් පොප් එක ගලවලා අපි මේ රතු පාට එක කනෙක්ට් කරගන්න ඕනේ. අපි කනෙක්ට් කරලා තිබ්බ එකට උඩින් තියෙන හෝල් එකට. ඉතින් ඒක තමයි 10යි ඇම්පියර් මැක්ස් කියලා තියෙන හෝල් එකට. අන්න ඒකට මෙන්න මේ විදිහට කනෙක්ට් කරගන්නවා. ඒකට කනෙක්ට් කරගත්තට පස්සේ අපි අපේ මල්ටිමීටරේ දාන්න ඕනේ මෙන්න මේ විදිහට ඇම්පියර් එකේ 10යි කියන ඔප්ෂන් එකට. මේ 10යි කියලා තියෙන ඔප්ෂන් එකට මෙන්න මේ විදිහට අපේ මල්ටිමීටරේ දාගන්න ඕනේ. ඉතින් එන්නේ විදිහට අපි දැන් අපේ මල්ටිමීටර් එකට දාගන්නවා. ඉතින් මේකෙන් චෙක් කරන්න පුළුවන් DC මේ ඇම්පියර් විතරයි. ඉතින් මම මෙන්න මේ විදිහට අපි බැටරියක් අරගෙන මේකේ වෝල්ටේජ් ඇම්පියර් ගන්න බලා ගන්නවා. ඉතින් අපිට ඒකේ ඇම්පියර් සාමාන්‍යයෙන් පේනවා 3.0 ගානක්. ඇම්පියර් 4.0 ගාන ඉඳන් අඩු වෙගෙන යනවා. 3.0 ගානක් තමයි ඇම්පියර් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇම්පියර් බලද්දී සාමාන්‍යයෙන් බැටරියයි ටෙස්ට් පොප් එකයි රත් වෙනවා ටිකක්. හරි ඒක ඉවරලාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න ටෙස්ට් පොප් එක අපි තිබුණ තැනට දාගමු. ගලවලා හරි රතු පාට ටෙස්ට් පොප් එක. හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ මේකේ බසර් මොඩ් එකට දාගන්න. ඉතින්
මෙන්න මේ විදිහට තියෙන බස එකක් වගේ තියෙන රතු පාටින් මාක් කරලා තියෙන මොඩ් එක තමයි බස මොඩ් එක. ඒකට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ බස මොඩ් එක යූස් කරලා සාමාන්‍ය පිච්චිච්ච දෙක කරන්ට් එක පිච්චිච්ච දෙයක් වැඩ කරනවා. සාමාන්‍ය බල්බ් එක පිච්චිලා නම් ඒ බල්බ් එක වැඩ කරනවද නැත්නම් ෂෝට් වෙන සර්කිට් චෙක් කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ලයිට් එකක් පිච්චිලා බලන ඉතින් මේ ලයිට් එක නම් වැඩ කරන්න ඕනේ. මේ ලයිට් එක වැඩ කරනවා. ඉතින් ඒ කියන්නේ බස මොඩ් එක සාර්ථකව වැඩ කරනවා. ඉතින් මෙන්න මේකෙන් ඇත්තටම සවුන්ඩ් එකක් එනවා බස් එකේ සවුන්ඩ් එක එනවා. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට චෙක් කරලා බලමු මේ මල්ටිමීටර් වැඩද කියලා බස් මොඩ් එක. ඉතින් අනිවාර්යෙන් සවුන්ඩ් එකක් එනවා නම් සවුන්ඩ් එකක් එනවා නැත්නම් ඩිස්ප්ලේ කරනවා නම් අනිවාර්යෙන් බස් මොඩ් එක වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ පුළුවන් අපිට අපේ බස් මොඩ් එක යූස් කරලා මෙන්න වගේ පිච්චිච්ච බල්බ් එක. ඉතින් මම ගාතේ මේ රතු පාට බල්බ් එක පිච්චිලා. ඉතින් අපි මේක චෙක් කරලා බලමු මේක වැඩද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නැති ඩිස්ප්ලේ එකේ කිසිම දෙයක් පෙන්වන්නෙත් නැහැ. මේ බස් එක වැඩ කරන්නෙත් නැහැ. ඉතින් මේ ලයිට් එක පිච්චිලා. ඉතින් ඊට පස්සේ අපිට අපේ මල්ටිමීටරේ තියෙන තවත් ඔප්ෂන් එකක් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඕම් වැලියු එක චෙක් කරන ඔප්ෂන් එක. ඉතින් මේ ඔප්ෂන් එකට දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතනත් බලා ගන්න පුළුවන් 200යි ඕම් 2000යි ඕම් කියලා ඔප්ෂන් දෙකක් පෙන්වනවා. ඉතින් මම ස්පීකර් එකක් අරගෙන මේ ස්පීකර් එකේ ඕම් වැලියු එක චෙක් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ ලොකු ස්පීකර් එකක් සහ පොඩි ස්පීකර් එකක් මම ගාව මෙතන අරන් තියෙනවා. මේ මුලින් මෙන්න මේ පොඩි ස්පීකර් එකේ ඕම් වැලියු එක චෙක් කරලා බලමු. මේකේ ඕම් වැලියු එක කීයට පෙන්වන්නේ කියලා. මේ ඕම් වැලියු එක සාමාන්‍යයෙන් 4.8ක්. ඒ කියන්නේ 5කට ආසන්න ඕම් වැලියු එක අපිට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ලොකු ස්පීකර් එක පාවිච්චි කරලා මෙන්න මේකේ ඕම් වැලියු එක චෙක් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට අපේ ලොකු ස්පීකර් එකේ ඕම් එක චෙක් කරගන්නවා. ඉතින් මේ ලොකු ස්පීකර් එකේ ඕම් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා 8.2ක් වගේ. කියන්නේ 8ක ප්‍රමාණයක් අපිට මේකේ ඕම් වැලියු එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක එච්චරයි. ඊට පස්සේ අපි ඒක පැත්තකට දාගමු. ඉතින් ඊට පස්සේ අපිට මේ මල්ටිමීටර් තවත් ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන K තියෙනවා. ඉතින් මේකෙන් කරන්නේ ඕගොල්ලෝ රෙසිස්ටර් එක චෙක් කරගන්න. කියන්නේ කිලෝ ඕම්ස් ඕනම රෙසිස්ටර් එකක් මෙන්න මේකෙන් චෙක් කරගන්න පුළුවන්. මේකේ තියෙන කිලෝ ඕම්ස් ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට අපේ රෙසිස්ටර් එකක් චෙක් කරගන්න අපේ මල්ටිමීටරේ 2000k ඔප්ෂන් එකට හරි 200k ඔප්ෂන් එකට හරි බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ 20k ඔප්ෂන් එකකුත් තියෙනවා. ඉතින් මේ 20k කියන්නේ ඔයගොල්ලන්ගේ රෙසිස්ටර් එක 20ට අඩු නම් ඒ කියන්නේ රෙසිස්ටර් එකේ වැලියු එක 20ට අඩු නම් ඒකෙන් චෙක් කරගන්න පුළුවන්. නැත්නම් 200ට අඩු නම් ඒකෙන් චෙක් කරගන්න පුළුවන්. 2000ට නම් ඒකෙන් චෙක් කරගන්න පුළුවන්. මේකේ දශම දීත තමයි එහාට මෙහාට යන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම එකකට දාලා චෙක් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මම ගාව මෙන්න මේ තියෙන CI ohm resistor. මේක CI ohm resistor එකක්. ඉතින් මේක මම චෙක් කරගන්නවා මෙන්න මේ විදිහට අපේ resistors mode එකට දාලා. ඉතින් මෙන්න මේ විදිහට ගන්න දැන් අපේ resistor එක චෙක් කරගන්නවා. ඉතින් අපි බලමු මේ resistor එකේ මොන වැලියු එකක් පෙන්නනද කියලා. ඉතින් මේක ධන හෝ ඍණ තමයි resistor එකේ පෙන්නන්නේ. ඒ කියන්නේ 100ට වැඩි වෙන්නත් පුළුවන් 100ට අඩු වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් අණු 2.4ක් වගේ ගානක් අපිට මෙන්න මේකෙදි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අණු ගාන තමයි අපිට මෙන්න මේකෙදි පෙන්නන්නේ. ඕම් වැලියු එක ලෙස 80 ගානක් පෙන්නනවා. ඊට කලින් කිව්වා වගේ ධන හෝ ඍණ තමයි වෙනස් වෙන්න පුළුවන් ඕම් වැලියු එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම තමයි අපිට මේකේ රෙසිස්ටර්ස් චෙක් කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ මල්ටිමීටර් ගැන උත්තර කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු අපේ අනිත් සන්න මල්ටිමීටර් ගැන කතා කරලා කොහොමද ඒකේ කොල්ටෙක් කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට අපේ සන්න මල්ටිමීටර් ගන්න. ඉතින් මේකේ කෝඩ් එක තමයි CD 800i A කියන මල්ටිමීටර් තමයි මේ තියෙන්නේ. ඉතින් මම කලින් පෙන්වුවාගේ මෙන්න මේක වගේ කිසිම ඔප්ෂන් එකක් මාරු කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දීලා තියෙන්නේ ACද DCද මේ විදිහට අර පොඩි ප්‍රමාණය තමයි මේ මල්ටිමීටරේ විදිහට තියෙන්නේ. සහ උඩින් අපිට බට්ස් වගේ දීලා තියෙනවා. සිලෙක්ට් මොඩ් එක රේන්ජ් එක වෙනස් කරගන්න වගේ බට්ස් වගේ මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ මල්ටිමීටරෙන් කොහොමද වෝල්ටේජ් එක චෙක් කරගන්නේ කියලා. ඉතින් මේ මල්ටිමීටරේ වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් චෙක් කරගන්න ඉතාමත් පහසු වැඩක්. මම මේ දාලා තියෙනවා වගේ අපිට පුළුවන් මේකේ වෝල්ටේජ් කියන ඔප්ෂන් එකට දාගන්න.
මේ වෝල්ටේජ් කියන ඔප්ෂන් එකට දාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙන්න මේකේ මේ වගේ වෝල්ටේජ් කියන ඔප්ෂන් එකට දාගත්තට පස්සේ ඔයගලන්ට නෝමලි චෙක් කරගන්න පුළුවන් මේකේ ඕල් මෝඩ් එකක් තියෙනවා. නැත්නම් අර අතන තියෙන මම කලින් පෙන්නාගේ උඩ තියෙන සිලෙක්ට් බටන් එක ක්ලික් කරලා ACද DCද කියලා මාරු කරගන්න පුළුවන්. මම මෙන්න මේ සිලෙක්ට් බටන් එක ක්ලික් කරලා මේක AC මෝඩ් එකට දාගන්නවා. ඉතින් AC මෝඩ් එකට දාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මල්ටිමීටර් පාවිච්චි කරලා අපේ 230 කරන්ට් එකක් වෙනගන්න. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් 228.5ක් වගේ පවර් එකක් මෙන්න මේකෙදි අපිට AC වෝල්ටේජ් එක විදිහට ලැබිලා තියෙනවා. ඒක ඉවරනට පස්සේ අපිට පුළුවන් අපේ මල්ටිමීටරේ බසර් මෝඩ් එකට දාගන්න. අර අපි කලින් මල්ටිමීටරේ බසර් මෝඩ් එකක මේකෙත් බසර් මෝඩ් එකක් තියෙනවා. ඉතින් ඒකට දාගත්තට පස්සේ ඒකෙත් ඕන දෙයක් චෙක් කරන්න පුළුවන්. ඔයගලන්ට ඒ බසර් මෝඩ් එකට දාලා රෙසිස්ටන්ස් චෙක් කරගත්ත හැකි, ස්පීකර් එක ඕම් ගන්න චෙක් කරගත්ත හැකි කිසි ප්‍රශ්නයක් නැති. මම මෙන්න මේ විදිහට ස්පීකර් එකක් අරගෙන මේකේ ඕම් ගන්න චෙක් කරගන්නවා. ඉතින් ඒක අපි දාලා බලමු මේ ස්පීකර් එකේ ඕම් ගන්න කොහොමද මේකේ චෙක් වෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට දැන් පොඩක් ඉන්නේ මේ ඉඩියත් එක්ක නම් මේකේ කොහොමරි අරකේ වැලියු එක වගේ ගණනක් තමයි ඉන්නේ. සාමාන්‍ය 8.0 ගණනක් තමයි මේකේ ඕම් ගණන මෙන්න මේකෙත් පෙන්නන්නේ අපිට. ඉතින් අර ලයිට් එකවත් ලින්දා අතන පේන්නේ ටිකක්. ඉතින් මේ අපි දැන් මේ ස්පීකර් එක පැත්තකින් තියලා අපි මේ පොඩි ස්පීකර් එකේ ඕම් ගාන මේකෙන් මැනගෙන බලමු කොහොමද පොඩි ස්පීකර් එකේ ඕම් ගාන පෙන්වන්නේ කියලා. අපි දැන් මේ ලොකු ස්පීකර් එකේ පොඩ්ඩක් බලාගමු ඕම් ගාන ගියද කියලා. ඉතින් ඇත්තටම මේ ලයිට් එළියත් එක්ක ඇත්තටම පේන්නේ නැහැ. ඒ වුණාට මේකේ ඕම් ගානක් පෙන්වන්නේ අරකේ වගේම තමයි. ඉතින් අපි දැන් අරන් බලමු මෙන්න මේ වගේ පොඩි ස්පීකර් එක. ඉතින් මේ ස්පීකර් එකේ ඕම් වැලියු එක දැන් අපි මේකෙන් චෙක් කරලා බලමු. ඉතින් මේකෙත් පේන්නේ නැහැ. කොහොමද 4.0 ගානක් බලාගන්න පුළුවන් අපිට ඕම් වැලියු එක. මෙන්න මේ විදිහට අපිට 4.0 ගානක් මේකේ ඕම් වැලියු එක මේකෙන් බලාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ස්පීකර් එකත් මේ පොඩි ස්පීකර් එකත් පැත්තකින් තියන පොඩ්ඩක් වෙනස් වෙන අතර මේ ඕම් වැලියු එක මේකේ චෙක් කරද්දී මොකද මේක ඕල් මෝඩ් එකේ දාලා තියෙන හින්දා. ඉතින් ඒක පැත්තකින් තියාගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් මේ මල්ටිමීටර් යූස් කරලා රෙසිස්ටන්ස් කොහොමද චෙක් කරගන්නේ. රෙසිස්ටන්ස් චෙක් කරගන්නේ කොහොමද කියලා අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ මල්ටිමීටරේ රෙසිස්ටන්ස් මේකේ බසර් මෝඩ් එක තියෙන. ඉතින් මේකේ බසර් මෝඩ් එකට දාලා අපිට ෂෝට් සර්කිට් වගේ චෙක් කරගන්න පුළුවන්. ඉතින් මේ ලයිට් එක නම් ඇත්තටම මොකක් හරි වෙලා පිච්චුණාද මොකද මේක මගේ තින් දැන් හින්දා මේක වැඩ කරන්නේත් නැහැ. මේ ලයිට් එක චෙක් කරන්න දෙයක් නැහැ. කොහොම හරි අපිට මේ මල්ටිමීටරෙන් තව ඔප්ෂන් නැත්නම් ඉතින් මේ මල්ටිමීටරේ තියෙන විශේෂත්වයක් තමයි මේක වැඩ කරන්නේත් නැහැ නේ. ඔව් මේක වැඩ කරන්නේත් නැහැ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ මල්ටිමීටරේ තියෙන විශේෂ ඔප්ෂන් එකක් තමයි හර්ට්ස් ගන්න චෙක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිවසේ තියෙන කරන්ට් එක 230ක් නේ. ඉතින් මේ 230ට එනවා නියමිත හර්ට්ස් ගානක්. මේ හර්ට්ස් ගානෙන් තමයි සාමාන්‍ය උපකරණයක් වැඩ කරන්නේ. කියන්නේ ෆ්‍රීකවෙන්සි එක. සාමාන්‍යයෙන් මේ 230 වල තියෙන හර්ට්ස් ගාන තමයි 50ක් 60ක් අතර තමයි යන්නේ. අපි දැන් මේකට කනෙක්ට් කරලා බලමු මේ හර්ට්ස් ගාන කීයද කියන මේකේන. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතනින් හර්ට්ස් ඔප්ෂන් එකට දාලා නැත්නම් මෙන්න මෙහෙමත් දාලා හැකි. ඉතින් මම මෙන්න මේ විදිහට මේකේ හර්ට්ස් ඔප්ෂන් එකට දාලා අපි හර්ට්ස් ගාන මෙන්න මෙතනදී බලා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා තියන්නේ. ඒක නම් පේනවා. හර්ට්ස් 50.2 ගණක් අපිට හර්ට්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් හර්ට්ස් එක ගලවගමු. ඉතින් ඒක ගලවගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකේ ඇම්පියර් බලන්න. ඇත්තට මේක ඇම්පියර් මේ බලන්න පුළුවන් මිලි ඇම්පියර්. මේකේ තියෙන අඩුපාඩුවක් තමයි මිලි ඇම්පියර් 400 මැක්සිමම් මේ ඇම්පියර් ගන්න මිලි ඇම්පියර් 400යි. මිලි ඇම්පියර් 400කින් සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් 400 මැල්ල වැඩ නැහැ. ඒක කතා කරන්න එපා. ඉතින් ඒ ඇත්තට මිලි ඇම්පියර් මම මේ මල්ටිමීටර් ඇම්පියර් මම ඉන්න යූස් කරන්නේ නැහැ. සාමාන්‍ය ඇම්පියර් මම යූස් කරන්නේ අර කලින් තිබ්බ කහපාට මල්ටිමීටර් තමයි ඒකේ ඇම්පියර් 10ක් උඩරින්ම ඉන්න පුළුවන්. ඉතින් මේ මල්ටිමීටරේ ගන්න ගන්නට පට්ට වශයෙන් මේ තියෙන්නේ මල්ටිමීටරේ
මේකින් තම අපි ඇම්පියර් හැමදේම මයින්න පාච්චි කරන ගොඩක් මම ඉතින් ඊටපස්සේ අපිට මේ මල්ටිමීටර් දෙනක මේ මල්ටිමීටර්ස් දෙක් ගැන කතා කළොත් මේ මල්ටිමීටර් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ රුපියල් 1,500ක් අතර පොඩි මුදලකට ඕගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඉගෙන ගන්න කෙනෙක් නම් පට්ටවාසි මල්ටිමීටරයක්. මේක ටොනික් කියන වෙබ්සයිට් එකේ තියෙන රුපියල් 700ක් වගේ අඩු මුදලකට සහ මෙන්න මේ මල්ටිමීටර්. ඉතින් මේ මල්ටිමීටර් නම් ටිකක් මිලින් වැඩි මල්ටිමීටරයක්. ඉතින් මේකේ ප්‍රයිස් එක සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් ඔරිජිනල් එක රුපියල් 50,000ක් වගේ වෙනවා. ඉතින් චයිනීස් එක 16,000කටත් වගේ ගන්න පුළුවන්. ඉතින් මේක ඔරිජිනල් ජපන් එක. මේක කොහොමද 50,000ක් වගේ 50,000 45,000ක් විතර මේක වෙනවා. ඉතින් මේක ටොනික් එකේ තියෙන චයිනීස් එක රුපියල් 16,000ක්. ඉතින් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න මේ දෙකේම ලින්ක් දෙක. ඔයගලන්ට කැමති නම් මේ දෙකම ගිහිල්ලා මේකෙන් එකක් මිලදී ගන්න පුළුවන් ටොනික් එකෙන්. ඉතින් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සහ මේ වගේ අලුතෙන් වීඩියෝස් අරන් එන්න. අරන් ආවට පස්සේ ඔයගලන්ට notification එකක් එන්න. අපේ channel එකේ bell notification එක on කරලා තියාගන්න. සහ මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවෝ ඉන්නවනේ ඔයගොල්ලෝ. අනිවාර්යෙන් මේකට මේක share කරන්න. සහ මේ මල්ටිමීටර් ගැන හොඳ දෙයක් ඉගෙන ගත්තා නම් මල්ටිමීටර් කොහොමද පාවිච්චි කරන්න කියලා ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම අපේ channel එකට යටින් කමෙන්ට් එකක් දාන්න. එන ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.